සරණීස් ඩයරි YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 11:11 දේවදූත අංකය සහ ඕරාව අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඔය නිතරම 11:11 දේවදූත අංකය දකින්න කෙනෙක්ද? එහෙනම් මේක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි. 11:11 කියලා කියන්නේ ප්‍රබල දේවදූත අංකයක්. නව ආරම්භයේ සහ ශුද්ධ ශක්තිවල සංකේතයක් ලෙස සැලකෙන විශේෂතම දේවදූත අංකයක්. 11:11 ආධ්‍යාත්මික සංඥාවක් ලබා දෙනවා. 11:11 දැක්ක විට ඔයාගේ ජීවිතය තුළ නව විවරණයක්, ආත්මික දොරටුවක්, එහෙම නැත්නම් දේවදූත පණිවිඩයක් ලැබෙනවා. මෙය ඔබේ මනෝභාවයන් සහ සිත පොසිටිව් කරගන්න ආරම්භයක්. ඕරාව කියන්නේ මොකද්ද? ඕරාව කියලා කියන්නේ අපේ ශරීරය වටා පවතින ශක්තිශේලයක්. මේ අපේ හැඟීම්, සිතුවිලි සහ ආත්මික තත්ත්වය අනුව වෙනස් වෙනවා. වර්ණ අනුව ගත්තොත් නිල් කියලා කියන්නේ සාමය. ඒ කියන්නේ ශාන්තභාවය. කහ කියලා කියන්නේ ශක්තිය. ඒ කියන්නේ මනෝබලය. කොළ කියලා කියන්නේ සංසුන් බව. ඒ කියන්නේ සුවය. දම් කියලා කියන්නේ උසස් ආත්මික වර්ධනය. සුදු කියලා කියන්නේ පිරිසිදු භාවය, දේව සම්දිස්ථානය. මොකද්ද මේ 11:11 දේවදූත අංකය සහ ඕරාව අතර තියෙන සම්බන්ධතාවය? 11:11 දකින විට ඔයාගේ ඕරාව මෙන්න මේ ආකාරයෙන් වෙනස් වෙන්න පුළුවන්. එය දිලිසෙන සහ ශක්තිමත් වෙනවා. ඔබේ ආත්මික ශක්තිය වැඩිවීමක් වන බවට සලකුණා. දම් හෝ සුදු වර්ණය වැඩි විය හැකිය. ආත්මික පිරිපුන් භාවය. ඔබට විශේෂ හැඟීම් බර සහ ධනාත්මක සිතුවිලි දැනෙන්නට ගනී. 11:11 දේවදූත අංකය දකින විට ඔයාගේ සිත පොසිටිව් කරගන්න, ධනාත්මකව සිතන්න. ඔයාගේ ඕරාව පිරිසිදු කර ගැනීම සඳහා මෙඩිටේෂන්, ඒ කියන්නේ භාවනා කරන්න. ඉතින් මේ කියන කරුණ ගැන අවධානය යොමු කරන්න, විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.